හලෝ ළමයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මගේ hair care routine එකයි skin care routine එකයි පොඩ්ඩක් share කරගන්න ඕනි කියලා. මුලින්ම මම hair care routine එක විදිහට කරන්නේ oil එකක්, අගා oil එක තියෙනවා මං ගාව. දැන් මේ දවස්වල මම use කරන්නේ ඒක. oil එක අරගෙන මං half boil කරලා හොඳට scalp එකට විනාඩි 10ක් විතර massage කරගෙන ඉවර වෙලා හොඳට තද කරලා පැදගෙන හිටියා. ඊට පස්සේ තමයි මගේ skin care routine එක මම start කරන්නේ. මේ තියෙන්නේ coffee scrub එකක්. coffee and sugar mix කරලා වතුරත් එක්ක තමයි මම මේ scrub එක මුළු ඇඟේම apply කරන්නේ. සාමාන්‍ය සතියකට පාරක් විතර මේ coffee scrub එක කරලා බලන්න. ඔයාලට ඇත්තටම හොඳ result එකක්, smooth skin එකක් ගන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ මම ওই විදිහට hair එක wash කරලා නාගෙන මූණ මේ විදිහට tissue එකකින් තමයි තෙත මාතු කරගන්න. මොකද එතකොට මොයිස්චරයිස් එක ගොඩාක් වෙලා වාගේ ස්කින් එකට තියෙනවා. ඊට පස්සේ මං hair එක සෙට් කරගන්නවා. මං hair එකට අද යූස් කරන්නේ African Pride එක. ඉතින් African Pride එක මාරම හොඳ hair leave-in cream එකක්. ඉතින් මේ විදිහට ගාලා කොණ්ඩේ මම හොඳට ගැට ටික කඩා ගන්න ඕනේ. shape එක ඇඟිලි වලින් ඇඟිලි දාලා කඩාගත්තත් කමක් නැහැ. කොණ්ඩේ කැඩෙනව නැත්තම්. ඊට පස්සේ මෙහෙම crunch කරලා ඉවර වෙලා මම ඩිෆියුස් කරගන්න නැතුව මේ විදිහට ටී-ෂර්ට් එකක් අරගෙන ලොකුම ලොකු තඩිම තඩි ටී-ෂර්ට් එකක් අරගෙන කොණ්ඩේ මෙහෙම දාලා හොඳට බැඳ ගන්නවා. ඊට පස්සේ විනාඩි 20කින් විතර ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කර්ස් එක කොච්චර ලස්සන තියෙනවද කියලා. ඊට පස්සේ ඔන්න මම ග්ලයිකොලික් එකෙන් මගේ ස්කින් එකට ඇප්ලයි කරගන්නවා. මොකද මේක ගොඩාක් හොඳයි ස්කින් එකට. සමහර ඔය ඩාර්ක් ස්පොට්ස් තියෙනකොට එතකොට අර පිග්මන්ටේෂන්ස් වලට මේක මාරම හොඳයි. ඊට පස්සේ මම මේක ඇප්ලයි කරගෙන ඉවර වෙලා ගුවාෂ් එකකින් මගේ මුණ මසාජ් කරගත්තා. ඇත්තටම මම ගුවාෂ් එක මට වම් අත හුරු නැති අතෙන් තමයි මම මේ කරන්නේ. මොකද ඒක කියනවනේ අර දෙපැත්තට මාරු කරලා තමයි කරන්න ඕනේ. කියන්නේ වම් පැත්ත මසාජ් කරද්දි දකුණු අතින් කරන්න ඕනේ. දකුණු පැත්ත මසාජ් කරද්දි වම් අතින් කරන්න ඕනේ. ඊට පස්සේ මම හොඳට මගේ මූණ මසාජ් කරගෙන ඉවරලා මේකේ full steps ටික නෑ. මොකද full step ටික දැම්මොත් එහෙම මේ වීඩියෝ එක ගුවාෂ් එකෙන් මසාජ් කරන එක විතරයි යන්නේ. මං හරියට full step ටිකක් අරගෙන එනවා. ඔයාලට අනිවාර්යයෙන්ම කොහොමද ගුවාෂ් එකකින් ඔයාගේ මූණ මසාජ් කරගන්නේ සහ ජෝ ලයින්ස් හදාගන්නේ කියලා. ඊට පස්සේ මම මේ ළඟදී ඉඳන් වෙල්වෙට් එකේ මෙන්න මේ බොඩි ලෝෂන් එකට මාරම ආසයි. පිස්සුවෙන් වගේ ආසයි. මේක මාර සුවඳයි ඇත්තටම. මේක මාර long lasting සුවඳක් එනවා. හැබැයි long lasting සුවඳ ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ බොඩි වොෂ් එකකුත් යූස් කරන්න ඕනේ. ඊට පස්සේ ওই විදිහට මම චේන්ජ් කරගෙන මේ මගේ කොණ්ඩේ ගැලුවට පස්සේ මගේ කොණ්ඩේ කොච්චරක් දික් වෙලාද කියලා ඔයාලම බලන්න. මම හරියටම තව මාසෙකින් හොඳ රිවිව් එකක් අරගෙන එනවා මේ මම යූස් කරන hair oil එක. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන skin care routine එකකුයි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye bye ආදරේ.